ෆ්‍රෙන්ඩ්ස් මට විනාඩියක් දෙන්න. හයි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් බස් එක ඇත්තටම අපි නවත්තපු තැන හිර වුණා. මම පස්සේ ආයෙ ගේම් එක රීස්ටාර්ට් කරලා මෙතනටම ඇවිල්ලා ඉවරලා ඇත්තටම ශ්‍රීපාද අර පිවිසුම ළඟ ඉඳන් රිවර්ස් එකට ආවේ. එතනින් අප නෙමෙයි. මම ඔයාලට රිවර්ස් එකට ආව තැන පෙන්නන්න. ඉතින් රිවර්ස් එකට තමයි ආවේ. ඉතින් දැන් ඊටු ටික රෙකෝඩ් කරන්නේ. මේක මම ගේම් ප්ලේ දෙකක් විදියට දාන්න අනිවාර්යෙන්ම. හරි ෆ්‍රෙන්ඩ්ස්, අපි ඉතින් යමු. මොකද දැන් පැයකට වැඩි සාමාන්‍යයෙන් විනාඩි 20කට වඩා ගේම් ප්ලේ දාන්නේ පාර්ට්ස් 3ක් වෙන්නත් පුළුවන් මේක. මොකද ලොකු වීඩියෝ එකක් දැම්ම කියලා ගොඩක් අය බලන්නෙත් නෑ එහෙම. කලබලෙන් නැතුව යමු ෆ්‍රෙන්ඩ්ස් එමීට කියලා වෙනව නැත්තම් බලමු. මදුරුයි කෑවා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් දැන් වීඩියෝ දෙකක් වගේ දැම්මොත් මේ දෙවෙනි වීඩියෝ එක යන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, වීඩියෝ දෙකක් වුණොත් දෙකටම ලයික් කරන්න, තුනක් වුණොත් තුනටම ලයික් කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ඕගොල්ලෝගේ choice එක. මම බල කරන්නේ I have no idea. හරි ෆ්‍රෙන්ඩ්ස්, දැන් අපි කොළඹට යන්න ඕනේ. තව කළුතරටවත් ආවේ නැහැ. අපි තාම රත්නපුර. දැන් එහෙනම් වැඩ පටන් ගමු. දැන් තමා ගේම පටන් ගන්නෙ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, සීගිරිය මොකොත් සිරිපාදේ මොකොත් වැඩි වෙනසක් වෙලා තිබ්බේ නැහැ. එතෙක් මෙතෙක් කල් සිරිපාදේ ළඟම තියෙන ගොඩනැගිලි ඉඳන් ඉන්න එකයි ඉඳන් ඉන්නවා. සිරිපාදේ ගොඩනැගිල්ල ඇතුලේ ඉන්න එක ඇතුලේ ඉන්නවා. টয়ලට් ෆොටෝ ගන්න කියලා টয়ලට් ෆොටෝ ගන්නවා දිගටම. එතෙක් මෙතෙක් තුරා ඌ කරන්නේ টয়ලට් ෆොටෝ ගන්න එක. ඔව්, වොෂ්රූම්ස්. টয়ලට් කියදි කතයි. හරි ෆ්‍රෙන්ඩ්ස්, මේ චෙක් පොයින්ට් තියෙන එක හොඳයි. මම හොඳ නෑ කියන්නේ. අවුල තියෙන්නේ චෙක් පොයින්ට් කරදර යන්න ඉස්සෙල්ලා. හරි, no problem. දැන් අපිට මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. ස්පීඩ් වැඩි කරගන්න පාරේ යනකොට වඩා. හැබැයි පාරේ යනකොට බැලන්ස් එක නම් අදාළ වැඩ පෙරලෙන්නේ බස් එක. රෝල් වෙනවා පෙරලෙන්නේ. අන්න ඒකයි ගැම්ම. ඉතින් ගැම්මට යන්න පුළුවන් මේව. ඕමයි උපරිම වේගෙන් ලඟ වෙලා තියෙන උඩක්. ඔව්, ඒ විසෙන්නේ කළුතරය නගරයටයි. කළුතරත් ගොඩක් දේවල් බලන්න තියෙනවා. බෝධිය එහෙම.
අපි ගේම් ප්ලේ සීරීස් එකක් කරලා ගේම් ප්ලේ සීරීස් එකක් කරලා මේ හැමතරට මේ යන්න කියන ප්‍රශ්නෙට උත්තරේ ඔයගොල්ලෝ මේක පල්ලෙහා කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. මොකද මේකේ ගොඩක් තැන් තියෙනවා, ගොඩක් දේවල් අලුත් වෙලා තියෙනවා. කොළඹ නගරයේ විශේෂයෙන්ම ගොඩක් දේවල් අලුත් වෙලා තියෙනවා. ගොඩක් ගොඩක් කියන්නේ නගර 5ක් විතර දැන් ඇඩ් වෙලා තියෙනවා. 5කට වැඩි. ඉතින් මේ හැමතැනකටම අපිට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ එහෙම ගිහින් බලනද කියලා තීරණය වෙන්නේ ඕගොල්ලන් කැමැත්ත මත. ඊළඟට මේ ආයෙ මේ වගේ ගේම් ප්ලේ එකක් ගේනවා නම් ඒ ගේම් ප්ලේ එක ගේන්න ඕනේ බස් එකේද වෑන් එකේද? අන්න ඒකත් පාලින් කමෙන්ට් කරන්න. ඊට පස්සේ සාමාන්‍ය මේ වගේ ෆුල් රූට් එකක් ප්ලේ කරපුවම අපි බලමු කීයක් හම්බ වෙනවද කියලා. මං ගාව තිබ්බ 3300ක්. අපි බලමු මේ රූට් එක ඉවරුනහම කීයක් එකතු වෙයිද කියලා. ෆ්‍රෙන්ඩ්ස් මේක ෆුල් රූට් යනවා කියන්නේ හීනකින්වත් කරන්න හොඳ දෙයක් නෙමෙයි. පට්ටම ටයිම් එකක් යනවා. මම එක පාරක් ගැව්වා. ඒ පාර මම විනාඩි ෆුල් රූට් එක පුළුවන් පුළුවන් සුපිරි වේගෙන් ගිහිල්ලා ට්‍රැෆික් එක ඇස්සේ යන්න පුළුවන් සුපිරි වේගෙන් ගිහිල්ලා ගැහුවා විනාඩි 45ටද කොහෙද රීස්ටාර්ට් කරේ නෑ එක පාරක්වත් සේෆ් ගියා. ඉතින් ඔන්න ඉච්චර කියලා තියෙන්නේ. ඊට අමතරව දැන් මම මතක් වුණේ අලුතෙන් ලයිව් අන්න easy බස් හරි අලුතෙන් ලයිව් ට්‍රැෆික් ලයිට් සෙට් එකක් ඇඩ් කරලා තියෙනවා. මේක රියල් වර්කින් ට්‍රැෆික් ලයිට් සෙට් එකක් කියලා කියන්න ඕනේ. ඔය දැන් අතුපත් වෙලා තියෙන්නේ. එතකොට අර අනික් පාරවල ඉන්නයට තමයි යන්න පුළුවන්. ඒකට මම යනවා. දැන් කොළපත්තු වුණා. දැන් කියන්නේ ඒ පාරේ හිටිය ඔය ඉන්න වාහන කියද්දි ඒ වාහන වලට එන්නත් පුළුවන්. දැන් මේ කාර් එක කැබ් එක ආවට පාස් කරන්න බෑනේ. මොකටද ආවේ කියන්නේ? ෆ්‍රෙන්ඩ්ස් දැන් මේ කොළඹට නම් වෙලා තියෙන්නේ. දැන් පාරවල් එහෙම පට්ටව ලස්සනයි. කොළඹ සුපිරියටම හදලා තියෙනවා. පහලින් පාරයි උඩින් පාරයි. ඊළඟ තව ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ තඩි බස් යනකොට අපිට අනිත් පැත්තට යන්න ඉඩමදි සමහර වෙලාවට. මම හිතනවා ඊළඟ අප්ඩේට් එකේ DSSL ඊළඟට එන අප්ඩේට් එකේ අපිට ලොකු බස් එකක් අනිවාර්යයෙන්ම දෙනවා. $10000කට වගේ හම්බෙයි ගන්න පුළුවන් වෙයි. ලොකු බස් එකක් නම් දෙනවා ෂුවර්. ඊට අමතරව දැන් වෑන් එක දීලා තියෙන 3 wheel එක දෙන්න ඉඩ තියෙනවා සමහර විට. බයික් එකක් දෙයිද කියලා ෂුවර් නෑ. මං කියන්නේ ඊළඟ අප්ඩේට් එකේ අනිවාර්යෙන් ලොකු බස් එක දෙනවා. අනෙක් බස් කෙසේ වෙතත් එතකොට අපිට ඩ්‍රයිවිං සිමියුලේටර් ඉන්දෝනීසියා වගේ ප්ලේ කරන්නත් පුළුවන් මේක. ඉන්දෝනීසියාගේ නෝමල් යන ওই බස් එහෙම ප්ලේ කරන්න පුළුවන් වෙයි. එහෙම ලොකු බස් එකක් දුන්නොත් ග්‍රීන් ලයින් YouTube channel එකේ මම හිතන්නේ ඒක ගැන අප්ඩේට්ස් දෙනවා. එහෙම වුණත් අපි බලලා එහෙම බස් එකක් ආවොත් මම අනිවාර්යෙන් ගේම් ප්ලේ එකක් දානවා කිව්වත් නැතත් අප්ඩේට් එක මෙන්න දිනවා ෆ්‍රෙන්ඩ්ස් නෙළුම් ගුරුන. දැන් කලින් තිබ්බා වගේ නෙමෙයි වටරවුමක් එහෙම ගහලා සුපිරියට හදලා තියෙනවා නෙළුම් ගුරුන. ඒවට යන්න පුළුවන්. ඉතින් මං කිව්ව වැඩේ වුණොත් අපි යනවා. red light green light ලොකු බස් වලට ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ වංගු වලින් යන්න බෑ. හිට තමයි යන්නේ ඒගොල්ලෝ. අපි බස් එකක් ගත්තොත් හිට යන්නේ නැහැ. අපි ගිහින් පෙන්නනවා ලොකු බස් වලට කොහොමද යන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ට්‍රැෆික් ලයිට් වල නවත්තන උන්ට ගහන්න බෝම්බයක් හොයාගන්න වෙනවා. මම හරි නයිස්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ගේම් ප්ලේ එක ඉවර වෙන්න තමයි දැන් යන්නේ. very nice. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද හිතෙන්නේ අද ගේම් ප්ලේ එක ගැන? අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් කරන්න. අද ගේම් ප්ලේ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න. ඒක මම SL Ride Gaming YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න.
එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට වැඩි ඉවරයි. ජය වේවා කියලා කිව්වට තව එක දෙයක් අපිට බලන්න තියෙනවා. කීයක් හම්බෙනවද කියන එක. ඒකත් බලාගෙන යමු. එතකොට අනිවාර්යෙන්ම විච් ක්‍රයි වගේ ගේම්ස් ගහනවා. නියමයි ෆ්‍රෙන්ඩ්ස් 5100ක් තියෙනවා. ඕ ෆ්‍රෙන්ඩ්ස් අපි දැම් බයි කරනවා වෑන් එක. මම දැම් බයි කරනවා වෑන් එක. Oh my $4,000. Yes friends අපි වෑන් එක බයි කරා. නියමයි friends මෙන්න තියෙනවා අපේ වෑන් එක. යම්මත් තමයි කස්ටමයිස් කරලා ගමු. ඉතින් friends game play අදහසක් නෑ friends game play එක දික් වෙයිද මොනා වෙයිද දන්නේ S2 ලස්සනයි නේද. හරි friends හරි වැරදි වාහනේ ඕන් එකට ගියා. අවුලක් නැහැ. මේක ඩිසයින් එක හොඳයි. වීල් එක වෑන් එකට ගැලපෙන වීල් එකක් වෙන්න ඕනේ. මේ වීල් එක නෑ මේ වීල් එක හොඳයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කස්ටමයිස් කරා ගැම්මටම පොඩ්ඩක් ඉන්න. මේක හොඳයි. මේක හොඳයි. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් මේක සේව් කරන්න අපි අනිවාර්යෙන් ඇඩ් එකක් බලන්න ඕනේ. මම දැන් මේ කියලා දෙන ක්‍රමයට ඇඩ් එකක් බලන්න ඕනේ. කෙලි මාත් මේක බෑක් වෙන්න. බෑක් වුණා. ස්ටෝර් එකෙන් අයින් කරා. මෙතනින් ඕපන් කරා. ඒ විදිහට බස් එක උනත් මොඩිෆයි කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් easy. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ගාල් ෆොටෝ බලන්න යන්න හදන්නේ වෑන් එකේ. මම මේක හිතාගෙන ආපු දෙයක් නෙමෙයි. ඒ වුණාට මට ඒක කරන්න වුණා. ඇයි දන්නේ නැහැ. anyway පොඩි මැප් එකක් ගාල් කොටුව. අපි ගාල් කොටුවට යමු. මම හිතුවේ නෑ ඒක ගන්න පුළුවන් වෙයි කියලා. මට පුළුවන් වුණා. ඒක 4100යි 4000යි වෙලා තිබ්බේ. මං 5000ක් කියලා හිතාගෙන සල්ලි එකතු කරේ 5000 උත් එකතු වුණා අන්තිමට නියමයි. ගයිස් ගැම්මක් තමයි ඉතින්. ගැම්මට ඕ ෆ්‍රෙන්ඩ්ස් මම හිතුවේ නෑ මේක වෙනම oh my goodness wow වෑන් එක මරු ෆ්‍රෙන්ඩ්ස්. ඒවට බස් එකේ සවුන්ඩ් ටික තියෙනවා. නෑ ස්ටාර්ට් වෙන සවුන්ඩ් එක විතරයි. wow nice ස්පීඩ් එකකුත් තියෙනවා. oh my කොහොමද වෑන් එකේ ලස්සන ෆ්‍රෙන්ඩ්ස්. හිතුවේවත් නැති විදිහට වෑන් එක ගන්න පුළුවන් වුණාද. ඒක නම් නියමයි ෆ්‍රෙන්ඩ්ස්. පොඩි ලැග් එකක් යනවා. මම හිතන්නේ මීඩියම් දාලා ගහන්න වෙයි ඊළඟ දවසේ ඉඳන්. වෑන් එක ප්ලේ කරනවා නම් මීඩියම් දාන්න වෙනවා ග්‍රැෆික්.
හරි ෆ්‍රෙන්ඩ්ස් නිකම් ඩොලර් 50ක් හම්බුණා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වෑන් එකත් ඔන්න අදම ගත්තා. ඉතින් මොකක්ද හිතන්නේ අද ගේම් ප්ලේ ගැන අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ලයික් කරන්න. මම මේක පාර්ට් 3කට දාන්න අනිවාර්යෙන්ම. ඉතින් thank you මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. මෙන්න මෙතන තියෙනවා PC mobile selection එක. ඉතින් friends ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අදට අපි සමු ගන්නවා. thank you